අද අපි බ්‍රියාෂ් බන් හදන්නයි යන්නේ. ඔයාලට මතකනේ කලින් පාර අපි එකම ඩෝ එකෙන් මාළු පානුයි සීනි බනිසුයි දෙකම හැදුවා. ඒ වගේම එකම ඩෝ එකෙන් අද අපි හදන්න යන්නේ හොට් ඩොග් බන්සුයි බර්ගර් බන්සුයි. රෙසිපියට අවශ්‍ය අමුද්‍රව්‍ය මම පහලින් මෙන්ෂන් කරන්නම්. මුලින්ම අපි භාජනයක් අරගෙන මේ විදිහට මද රස්නේ කිරි, සීනි, ඊස්ට් එකතු කරගන්නවා. දැන් ඒක හොඳට කලවම් කරලා ප්ලාස්ටික් රැප් එකකින් වහලා ටික වෙලාවක් ඊස්ට් එක පිපෙන්න තියාගන්නවා. වෙනදා හදන ඩෝ එකට වඩා අද හදන ඩෝ එක පොඩ්ඩක් විශේෂයි. ඒ මොකද දන්නවද? අද ඩෝ එකට අපි කැඳ එකක් හදලා වෙනමම එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට භාජනයකට පිටි වතුර එකතු කරලා ටික වෙලාවක් හැඳි ගාලා අපි කැඳ එක හදා ගන්නවා. මේ බන් එක හදා ගන්න අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයන් විස්තරත් එක්කම ඔයාලට browncelonisfood.com එකෙන් අරගන්න පුළුවන්. මම ඒකේ link එක page bio එකේ දාලා තියන්නම්. දැන් මම මේ විදිහට බෝල් එකට පාන් පිටි කලින් හදාගත්ත ඊස්ට් මිශ්‍රණයයි බිත්තරේකුයි එකතු කරගන්නවා. ඒකටම ලුණුයි කලින් හදලා ටිකක් නිවෙන්න තියපු කැඳ එකයි මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳ සොෆ්ට් ඩෝ එකක් වෙනකන් අපි අනා ගන්න ඕනේ. ඒ අතරෙදිම බටර් ටිකකුත් එකතු කරගන්න. මේ ඩෝ එක ගොඩක් අතේ ඇලෙන නිසා අද මම ස්ටෑන්ඩ් මික්සර් එක පාවිච්චි කරලා තමයි ඩෝ එක අනා ගන්න යන්නේ. කලින් රෙසිපි වීඩියෝ බලලා ඔයාලට පුළුවන් මේක අතින් උනත් අනා ගන්න. හැබැයි ටිකක් විතර ඉවසීමෙන් කරන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා ඩෝ එක අනාගත්තට පස්සේ පේන්න තියෙන්නේ. මේක අපි වෙනදා හදන ඩෝ වලට වඩා නම් ටිකක් විතර අතේ ඇලෙන ගතිය වැඩි. දැන් මේ වගේ හොඳ ස්ට්‍රෙච් වෙන ඩෝ එකක් හදාගෙන අපි ඒක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ඩෝ එක වටේටම බටර් හෝ මාගරින් ටිකක් මේ විදිහට තවර ගන්නවා. දැන් මේ විදිහට ටී ටවල් එකකින් වහලා පැයක් දෙකක් විතර ඩෝ එක ඩබල් වෙනකන් තියාගන්නවා. මේ විදිහට පිපිලා තියෙන ඩෝ එකට අපි පන්ච් කරලා හැදිලා තියෙන ගෑස් එක අයින් කරගන්නවා. දැන් අපි ටේබල් টොප් එකටයි මේ විදිහට කපා ගන්න පිහියටයි බටර් ටිකක් ගාලා ඩෝ එක කොටස් වලට වෙන් කරගන්නවා. ඉතින් මේ විදිහට බටර් හෝ මාගරින් ගාගත්තම අපිට ඩෝ බෝල ටික අතේ ඇලෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්. අද මං හදාගත්ත ඩෝ එක මේ විදිහට කොටස් 6කට වෙන් කරගන්නවා. එයින් 3ක් අරගෙන බර්ගර් බන්සුයි ඉතුරු 3න් හොට් ඩොග් බන්සුයි තමයි හදාගන්නේ. බර්ගර් බන් එක නම් අපි අතින් රවුන්ඩ් කරගන්න විතරයි තියෙන්නේ. හොට් ඩොග් බන් එකට නම් ටිකක් මේ විදිහට පැතලි කරලා ඊට පස්සේ රෝල් කරලා හැඩය හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට හදාගත්ත ටික අපි ආයෙමත් ටී ටවල් එකකින් වහලා ටික වෙලාවක් පිපෙන්න තියා ගන්නවා. ඊට පස්සේ අපි ඩෝ කොටස් උඩින් බිත්තර කහමදයක් ගාලා බර්ගර් බන්ස් වලට තල ඇට ටිකක් එකතු කරගන්නවා. බේක් කරගත්ත බන්ස් උඩින් මේ විදිහට බටර් හෝ මාගරින් ගාලා තව ටික වෙලාවක් අපි මේක නිවෙන්න තියා ගන්නවා. ඔයාලට මේ බන්ස් වලින් හදාගන්න රෙසිපි කීපයක්ම මම කලින් ෂෙයා කරලා තියෙනවා. ඉතින් අද මේ බන් රෙසිපියට ඔයාලා කැමති නම් ලයික් එකක් දීලා යාළුවන්ටත් මේ රෙසිපිය ෂෙයා කරන්න. ආයිත් මේ වගේ රෙසිපි බලන්න Brown Celonis Food channel එකත් එක්ක එකතු වෙන්න.